Hi guys. අපි අද අඹ ටේස්ට් එකක් දාන්නයි යන්නේ. ඔන්න ඉතින් අපි දැන් යනවා අඹ කඩන්න. මලිත් එක තමයි යන්නේ. එන කැලයක් මදින් ආවේ guys. දැන් ඉතින් අඹ ගෙඩියක් කඩා ගන්න. ඔන්න අපි ආවා අඹ කඩා ගන්න. මල්ලි දැන් අඹ ගහේ නගිනවා. අඹ තියනවාද? අපි අඹ කඩා ගමු. හරි ඔන්න අපි අඹ කඩා ගත්තා එකයි. හරි අඹ ගෙඩි 3ක්ම තියෙනවා. ඇතිනේ? ඇතිනේ. එහෙනම් ඔයා බහින්නද? ඇති බහින්නද? හරි යාළුවනේ ඔන්න අපි අඹ කඩා ගත්තා. හරි දැන් මල්ලි බහින්න ගහෙන්. අඹ කන්නයි යන්නේ. ඔන්න එහෙනම් අපි අඹ කඩා ගත්තා. ඒ අඹ ටික හොඳට පැහිලා තියෙන්නේ. රසම රස අඹ අච්චාරුවක් කන්න පුළුවන් අපිට. ඔන්න එහෙනම් අපි දැන් අඹ කඩා ගත්තා. අපි දැන් යමු ගෙදරට අඹ අච්චාරුවක් හදන්න. පැහිලා. පෙර තියනවනේ. පැහිලා. ඔන්න යාළුවනේ අපි යන්න පාරේ තියෙන පෙර ගහ. පෙර නම් තියෙන කොට හැබැයි තාම ටිකක් ගැට. එකක් දෙකක් තියෙනවනේ පැහිච්ච. ඔයා කඩාගත්තද? 3ක් කඩාගත්තා. ආන් අර උඩත් තියෙනවා. කො? ඒකත් කඩමු. ඔන්න අපි පෙරත් කඩාගත්තා. අඹයි පෙරයි දෙකම කන්න පුළුවන් දැන්. අපි යන් එහෙනම් ගෙදර. ඔන්න ඉතින් අපි දැන් අඹත් කඩාගෙන පෙරත් කඩාගෙන ගෙදර යනවා. අඹ අච්චාරුවක් හදලා කන්න පුළුවන්. ටිකක් කැලේ හැබැයි යන පාරේ කැලෙන් තමයි යන්නේ. ඔන්න අපි ගෙදර ආවා. දැන් ඉතින් අඹ ටික හොදලා අරගෙන අඹ තිබ්බා. අඹ අච්චාරුව හදන්න තමයි තියෙන්නේ. හරි අපි දැන් අඹ ගෙඩියට වද දෙන්න යන්නේ හොඳටම. බිස්කුට් ටිකක් දාගන්නවා. ඇතිනේ. ආයි ලුණු කුඩු ටිකක්. ආයේ දැන් ගම් බිස්කුට්. මෙති බොල. හරි. දැන් සීනි. ඔන්න ඉතින් අඹ ගෙඩියට වද දෙනවා කියන්නේ ඕක තමයි. මල්ලිට මොකක් හරි තරහක් තියෙනවා මං හිතන්නේ අඹ ගෙඩියත් එක්ක. හරි දැන් බලමු. අයයි රස පාටයි. බලමු අපි කෑල්ලක් කාලා. අවුලා නැහැ. රසයි. ඔන්න එහෙනම් අද අපි අඹ කෑවා. රසමට සම්බත්ජාරුව කෑවා. ඒක ඇත්තටම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න, කාලා බලන්න. එහෙනම් අදට මම යනවා. මාව subscribe කරන් යන්න. like එකක් දාලා comment එකක් දාගෙන යන්න. bye bye.